අද වීඩියෝ එකෙන් මම හිතුවා කතා කරන්න පර්මිෂන් සොජෝර්නෝ එකක් රිනිව් කරන්න අපි කුස්තුරයකට බාර දුන්නාම ගොඩක් වෙලාවට ප්‍රතික්ෂේප වෙන මූලික කාරණා තුනක්. මම හිතනවා මේ කාරණා තුන තමයි අපේ ශ්‍රී ලාංකිකයන් අතර බහුලවම දකින්න තියෙන කාරණාව. පළවෙනි කාරණාව තමයි නීතියෙන් අවසර දීලා තියෙන කාලයට වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටියාම ගොඩක් වෙලාවට පර්මිෂන් සොජෝර්නෝ එක රිනිව් කරන්න ගියාම බරපතල ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මේක තමයි පළවෙනි කාරණාව විදිහට මම දකින්නේ. දෙවෙනි කාරණාව විදිහට තමයි යම් හේතු නිසා નિયમિત කාලය ඇතුළත පර්මිෂන් සොජෝර්නෝ එක රිනිව් කරන්න බාර දෙන්නේ නැහැ. ඒක නිසා පර්මිෂන් සොජෝර්නෝ එක රිනිව් කරන්න ගියාම බොහෝ වෙලාවට ගැටලු ඇති වෙනවා. තුන්වෙනි කාරණාව විදිහට මම දකින්නේ පර්මිෂන් සොජෝර්නෝ එක නිකුත් කරලා තියෙන මූලිකම කාරණාව ඔප්පු කරන්න සාධක නැති වුනහම පර්මිෂන් එක සොජෝර්නෝ එක රිනිව් කරන්න නැහැ. උදාහරණයක් විදිහට ඒක හැමෝටම තේරෙන විදිහට කිව්වොත් ලවර සුබෝර්ඩිනාතෝ වලට දාලා තියෙන පර්මිෂන් සොජෝර්නෝ එකක් රැකියා කොන්ත්‍රාත් එකක් නැතුව රිනිව් කරන්න නැහැ. ඉතින් මේ තමයි මූලිකම කාරණා තුන. ඊට අමතරව වෙනත් හේතුත් තියෙන්න පුළුවන්. ඉතින් මම හිතුවා මේ වීඩියෝ එකෙන් මතක් කරන්න නිරන්තරයෙන්ම ඔබේ පර්මිෂන් සොජෝර්නෝ එක කාර්ත සොජෝර්නෝ එක ගැන ඒකේ කාලයකුත් වෙන දින ගැන අවධානයෙන් ඉන්න. ඉතාලියේ වෙනස් වෙන නව නීති රීති ගැන දැනගන්න ඕන. පුරුදු විදිහටම අපිට කතා කරන්න මම විනාගමගේ පුන්තින් ග්‍රාතිය ආයතන වෙනුවෙන් අපේ දුරකථන අංක දෙක මතක් කරොත් 331 එහෙමත් නැත්නම් 331 912 49 බොහොම ස්තුතියි. Punto Immigrati. Api Bhashawen Api Tanak.